රසයි සුවඳයි පාටයි තුනම තියෙන විදිහට කරි හදන්න කවුද අකමැති? ඉතින් මම අද අරගෙන ආවේ ඒ වගේ හදන මාළු කරි එකක්. ඔයාලටම පේනවනේ මේකේ තියෙන රස පාට. අපි වැඩි කතාවක් නැතුව යමු මේක හදන විදිය බලන්න. අද මම මේක හදන්නේ කෙලවල්ල මාළු ගෑම් 500කින්. තලපත් බලමාළු වුණත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ ටික මම මේ වගේ කෑලි කපාගෙන හොඳට සෝදගෙන තියෙන්නේ. මුලින්ම මම මේකට ලුණු තේ හැඳි භාගයක් දානවා. ගම්මිරිස් කුඩු තේ හැන්දක් දානවා. තව කහ කුඩු තේ හැන්දකුත් දාගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු. මම දැන් මේක හොඳට සීසන් වෙන්න පැය භාගයක් පැත්තකින් තියාගන්නවා. දැන් අපි මේක ගොඩක් රස කරන පේස්ට් එක හදාගන්න ඕනි. ඒකට අපිට සුදු ලුණු බික් 3ක් ඕනි වෙනවා. තව ගොරක ක්‍රීම් වලින් මේස හැන්දක් ඕනි වෙනවා. ගොරක ක්‍රීම් එක නැත්තම් ගොරක කෑලි දෙකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. තව කරදමුංගු 3කුයි කරාපඩෙලි 3කුයි දාගන්නවා. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මෙන්න මේ ගානට මේ පේස්ට් එක හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕනි. හරි, දැන් පේස්ට් එකත් හදාගෙන ඉවරයි. අපි බලමු එහෙනම් මේ කරිය හදන විදිහ. ඒකට මම ඇතිලියක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අබෑට තේ හැඳි භාගයක් දානවා. ඊළඟට මේ වගේ කපාගත්ත ලුණු ගෙඩියකින් භාගයක් එකතු කරනවා. තව මම කරපිංචා ස්වල්පයකුත් දානවා. මේ ටික දැන් මික්ස් කරගෙන ලුණු ටික රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරගන්න ඕනි. ඊළඟට මම රම්පෙ ස්වල්පයක් දාගන්නවා. තව මේ වගේ කපාගත්ත අමුමිරිස් කරල් දෙකක් දානවා. දැන් මේ ටිකත් තප්පර 30ක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම ලිපේ ගින්දර අඩු කරලා මිරිස් කුඩු වලින් මේස හැඳි දෙකක් එකතු කරනවා. බෙදපු 3-5 කුඩුත් මේස හැන්දක් දානවා. තව 3-5 කුඩු වලිනුත් තේ හැන්දක් එකතු කරනවා. ඒ වගේම මම කලින් හදාගත්ත පේස්ට් එකත් මේකට එකතු කරනවා. තව කුරුඳු පොඩි කෑල්ලකුත් දාගමු. දැන් මම මේ ටික හොඳට පේස්ට් එකක් වෙනකල් මික්ස් කරගන්නවා. මේ පේස්ට් එක හොඳට හදාගත්තාම තමයි මේකේ රසය වගේම හොඳ පාටක් එන්නේ. මේ වගේ හොඳට මික්ස් වුණාට පස්සේ මම වතුර කප් 1/4ක් දානවා. ඒ වගේම උළුහාල් වලින් තේ හැඳි කාලක් එකතු කරනවා. දැන් ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. මේ ටික දැන් වැඩි ගින්දරේ විනාඩි 2ක් විතර පිස ගන්න ඕනි. ඊළඟට මම සීසන් කරගත්ත මාළු ටික මේකට දාගන්නවා. දැන් පොඩ්ඩක් ආයෙත් මික්ස් කරගමු. මේ ටික මධ්‍යම ගින්දරේ දැන් විනාඩි 7ක් 8ක් වගේ පිස ගන්න ඕනි. මේ තියෙන්නේ දැන් විනාඩි 8කට පස්සේ මම දැන් මේකට ගම්මිරිස් කුඩු වලින් තේ හැන්දක් වගේ දාගන්නවා. ඊළඟට මේ මාළු ටික කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට මික්ස් කරගන්න ඕනි. ඔයාලට මේ වෙලාවෙදී ලුණු බලලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කරි එක තව උකු වෙන්න ඕනි නම් අඩු ගින්දරේ තව ටික වෙලාවක් පිස ගන්න. ඔන්න අපි එහෙනම් මේ රසම රස මාළු කරි එක හදලා ඉවරයි. මාළු හදන ගොඩක් ක්‍රම තිබ්බත් මේ ක්‍රමයටත් ඕගොල්ලෝ try කරලා බලන්න. මේ විදිහට හැදුවාම ඕනිම කෑමක් එක්ක කන්න ගැලපෙනවා. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික